ඔන්න ඉතින් ඇවිල්ලා ශ්‍රී ලංකාව අපි මේ උදේට කන්න කියලා නතර කරේ. අපි ගොඩක් වෙලාවට නතර කරන තැනක් තමයි මේ හෙළබුජුන් කියන්නේ. මොකද මේ ලංකාව වටේම මෙයාලගේ බ්‍රාන්චස් තියෙන නිසා මේ බයක් ගන්න නැතුව එයාලගෙන් කන්න පුළුවන් මේ සාමාන්‍ය දේශීය ආහාර තමයි ඒ වගේ තියෙන්නේ. පට්ටිය දැන් නතර කරලා තියෙන්නේ. පැයට විතර පොඩි පරක්කක් අපේ වුණා උදේ. මේ ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් අපි බලමු කන්නේ. අපි ඉන්නවනේ. කෑවද? කුමුරේ කෑවද? කෑවනේ. ජමල්වලි බෙලිමල් එකක් ගහනවා. මිස්ටර් ප්‍රෙසිඩන්ට් මොනවද කියන්නේ? කෑම දේශීය කෑම ගන්නවා නම් එන්න ඕන තැන හෙළබොජුන්. හෙළබොජුන් නේද අපි කොයි කියද්දි ඉතින් හෙළබොජුන් එකෙන් තමයි ගන්න විශ්වාසයෙන් ගන්න පුළුවන් තරම්. කලපුරු ජාති ධර්මල හැදෙන කෑම වලින් ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. මේ ඉන්නේ මේක තමයි අපේ ඉතින් ක්ලබ් එකේ ඉන්න රොමැන්ටික් කපල් එක. ඉතින් කොයි කියත් ෆුල් රොමැන්ටික් මේ. අපිත් ඒක තමයි සාමාන්‍යයෙන් ඔය නුවර පැත්තේම ගියාම ඉතින් කොයි කියත් හෙළබොජුන් එකකින් තමයි ගන්න. මොකද විශ්වාසයෙන් ගන්න පුළුවන් තරම්. හැමදාම එයාලගේ ඒක මේන්ටේන් කරන් යනවා. තාත්තයා පුතා මොකද කියන්නේ කෑවද? කෑවා. කෑවා රාද? ආහාර වේලකින් බඩපුරුව ගත්තා. කෑවනේ. එළගිරි. ආචාන් සද්දයක් බද්දයක් මුකුත් නැහැ කාලා බීලා පාටු ඉන්නවා මේ සද්ද නැති කොල්ලෙක් අපි ක්ලබ් එකේ ඉන්න. පොරි දානවා මාළු නැහැනේ බගි කුරු දාන. එක මාළුවෙක් ඉන්නවා. ඉතින් දානවා එකට